අපි සංකේත තර්ක ශාස්ත්‍රය පිළිබඳව ටිකක් කතා කරලා බලමු. මොකද හේතුව ඒතර මේ පාර විභාග ලියන අපේ දරුවෝ වගේම 20 27 දරුවන්ටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. සංකේත තර්ක ශාස්ත්‍රය. ඒතර සංකේත තර්ක ශාස්ත්‍රය ඇතුලේ තියෙන ගැටලු ටික අපිට निराකරණය කරන්න පුළුවන් වෙයි. ඒතර මේ කියන ලබා ගන්න අවබෝධය තුලින්. හරිනම් අපි බලමු මේ සංකේත තර්ක ශාස්ත්‍රය ඇතුලේ තියෙන මූලික සංකල්ප ටික පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. අපි කතා කරන පළවෙනි සංකල්පය සංකේත තර්ක ශාස්ත්‍රය ඇතුලේ ඒ තමයි වාක්‍යමය විචල්‍යන්. වාක්‍යමය විචල්යන්. වාක්‍යමය විචල්යන්. මොකද වාක්‍යමය විචල්යක් කියලා කියන්නේ? අපි කියනවා සරල වාක්‍යයක් නියෝජනය කරන. සරල වාක්‍යයක් නියෝජනය කරන PQRST ඉසෙට් දක්වා වූ අක්ෂරයන් අන්න අපි කියනවා වාක්‍යමය විචල්යක් කියලා. සරල වාක්‍යයක් නියෝජනය කරන P ගෙන් පටන් අරගෙන ඉසෙට් දක්වා වෙච්ච අක්ෂරයන්ට කියනවා අපි වාක්‍යමය විචල්යක් කියලා. එතන මේ වාක්‍යමය විචල්‍ය නියෝජනය කරන්නේ සරල වාක්‍ය. උදේ සරල වාක්‍යයක තියෙනවා ප්‍රධාන ලක්ෂණයන් තුනක්. ප්‍රධාන ලක්ෂණයන් තුනක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි සරල වාක්‍යයක් කියලා කියන්නේ තවදුරටත් නොබෙදිය හැකි ප්‍රකාශනයක්. බෙදන්න බෑ තවදුරටත්. ඊළඟට දෙවෙනි ලක්ෂණය තමයි සරල වාක්‍යයක් වෙන්න නම් මෙයා ප්‍රතිජානන වාක්‍යයක් වෙන්න ඕනේ. ප්‍රතිජානන වාක්‍යයක් වෙන්න ඕනේ. ඊට තුන්වෙනි ලක්ෂණය තමයි සරල වාක්‍යයක් නම් වාච්‍ය මගින් ප්‍රමාණයක් ප්‍රකාශ නොවිය යුතුයි. ප්‍රමාණයක් ප්‍රකාශ නොවිය යුතුයි. එහෙනම් සරල වාක්‍යයක ලක්ෂණයන් තුනයි. තවදුරටත් නොබෙදිය හැකි ප්‍රතිජානන ඒ වගේම වාච්‍යෙන් ප්‍රමාණයක් ප්‍රකාශ නොවන වාක්‍යයකට කියනවා අපි සරල වාක්‍යයක් කියලා. එහෙනම් අන්නේ සරල වාක්‍ය නියෝජනය කරනවා P ගෙන් පටන් අරගෙන ඉසෙට් දක්වා තියෙන අක්ෂරයන්. අපි සරල උදාහරණයක් ගත්තොත් වැසි වසින්නේ නම් පොළව තෙමේ. වැසි වසින්නේ නම් පොළව තෙමේ. එතකොට මේක ඇතුලේ අපි වාක්‍යමය විචල්‍ය භාවිතා කිරීමක් කරනවා P වැසි වසි මොකද මේක නොබදිය හැකි ප්‍රකාශනයක් වෙන්න ඕනේ. Q පොළව තෙමේ. තව එකක් මොන R ගොවින් සතුටු වේ. හරි S හොඳ මිලක් ලබා ගත හැක. ඒ විදිහට. එහෙමනම් සරල වාක්‍ය නියෝජනය කරන PQRST සෙට් දක්වා වූ අක්ෂරයන් අපි කියනවා පළවෙනි සංකල්පය වාක්‍යමය විචල්‍ය කියලා. ඒතර ප්‍රධාන ලක්ෂණ තුනයි සරල වාක්‍යයක නොබෙදිය හැකි ප්‍රතිජානාර්ථයක් ප්‍රකාශ වීම වාච්‍ය මගින් ප්‍රමාණයක් ප්‍රකාශ නොවීම. එන ඔන්න පළවෙනි සංකල්පය. ඊට දෙවෙනි එක. අපි යන දෙවෙනි සංකල්පයට. අතනවල මේකේ නෝට් එක හදාගන්න. මොකද මේක ගොඩාක් සංකීර්ණ සංකල්පයක් නෙමෙයි. ඔයාලට මේ වීඩියෝ එක බලලා නෝට් එකක් මේකට හදාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි තාර්කික නියතිපද. තාර්කික නියතිපද. ඔන්න දෙවෙනි සංකල්පේ තාර්කික නියතිපද. මොනවද මේ? අපිට තාර්කික නියතිපදයක් කියලා කියනවා සරල වාක්‍ය කීපයක්. සරල වාක්‍ය කීපයක් අපි එකින් එකට සම්බන්ධ කරන්න භාවිතා කරනවා නිපාත පද. නිපාත පද. සරල වාක්‍ය කීපයක් එකින් එකට සම්බන්ධ කරන්නේ නිපාත පද මගින්. එහෙනම් මෙන්න මේ නිපාත පද සංකේතවත් කරන සංකේතවලට කියනවා අපි තාර්කික නියතිපද කියලා. සරල වාක්‍ය කීපයක් එකින් එකට සම්බන්ධ කරන්න භාවිතා කරන නිපාත සංකේතවත් කරන සංකේත තමයි තාර්කික නියතිපද. ඔන්න අපි කතා කරනවා මේ යටතේ තාර්කික නියතිපද ගණනාවක් පිළිබඳව. පළවෙනි තාර්කික නියතිපදය කතා කරනවා නිෂේධනය. මේක භාවිතා කරන්න පුතේ නැත කියන අර්ථය ප්‍රකාශ කරන්න. නැත සාවද්දය, අසත්‍ය, වැරදිය, කරුණු අනුව එසේ නොවේ. ඔන්න ඔය යනාදී වශයෙන් තියෙන අර්ථ වලට තමයි අපි නිෂේධනය භාවිතා කරන්නේ. දැන් අතන මේකට අපි භාවිතා කරනවා ලකුණක් වශයෙන් මෙහෙම මේ නිෂේධන ලකුණ. නිෂේධන ලකුණ. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නුවර වැවක් නැත. අපි මේක ලියනවා සරල වාක්‍යයක් විදිහට P නුවර වැවක් ඇත. අපි ලියනවා ප්‍රතිජානන අර්ථයෙන්. නැත කියලා තිබුණත් අපි ලියද්දි ලියන්නේ වාක්‍යමය විචල්‍ය ප්‍රතිජානන අර්ථයකින් සංක්ෂේප රටාවක් තුල. එහෙනම් අපි මේක සංකේත කිරීමක් කරනවා නුවර වැවක් නැත. කොහොමද? not P. මෙන්න සංකේත කිරීම not P. not එක ඉස්සරහින් එන්නේ හරි. not එක එන්නේ වාක්‍ය විචල්යට පෙර එන්නේ. එහෙනම් සංකේත කරා not P කියලා. දැන් මෙන්න පළවෙනි තාර්කික නියතිපදය. ඊට දෙවෙනි එක.
දෙවෙනි තාර්කික නියති පදය. සංයෝජකය. සංයෝජකය. අපි සාමාන්‍ය පුතේ සංයෝජකයක් භාවිතා කරන්නේ යම්කිසි ක්‍රියාවන් දෙකක් එකවර සිදුවීම කියන අර්ථය ප්‍රකාශ කරන්න. දෙකක් එකවර වෙනවා නම් අන්න භාවිතා කරනවා සංයෝජක නියති පදය. මනුෂ්‍යහත්වය. ඒකට දැන් සාමාන්‍යයෙන් තාර්කික නියති පදවල වැඩිම ප්‍රමාණයක් අන්තර්ගත වෙන එක තමයි සංයෝජකය. සෑහෙන තියෙනවා. මොනවද? බලමු. ද, උත්, අතර, මෙන්ම, සේම, වගේම, වී, ගොස්, මිස, ඌවා මිස. ඒක දෙකක්. හරි මිස ඌවා මිස කියන්නේ දෙකක්. ඌවා මිස, උවත්, නොහොත්, නමුත් මෙන්න මේ සියලුම අර්ථයන් ටික අපි භාවිතා කරන්නේ සංයෝජකය ප්‍රකාශ කරන්න. අර සංයෝජකයේ ප්‍රධානම අර්ථය තමයි හා කියන අර්ථය. හා කියන අර්ථය. හා සහ ඒ දෙකම එනවා. හා කියන අර්ථය. නිමල් හා කමල් දක්ෂ වේ. අනවන භාවිතා වෙන විදිහ. නිමලුත් කමලුත් දක්ෂ වේ. හරි ඒ විදිහට. එහෙනම් හා කියන අර්ථය තමයි ප්‍රධාන අර්ථය. ඒ අරින්න මේ ඔක්කොම අර්ථ ටික මේක ඇතුලේ භාවිතා වෙනවා. ද අතර මෙන්ම සේම වගේම වී ගොස් මිස උවා මිස උවත් නොහොත් නමුත් ඔන්න භාවිතා වෙන අර්ථයන් ටික. අපි උදාහරණයක් විදිහට ගත්තොත් නුවර වැවක් සහ කොළඹ වරායක් ඇත. නුවර වැවක් සහ කොළඹ වරායක් ඇත. එහෙමනම් අපි සංකේත කිරීම කරනවා නුවර වැවක් ඇත පී. නුවර වැවක් ඇත. කිව් කොළඹ වරායක් ඇත. එහෙනම් නුවර වැවක් හා කොළඹ වරායක් ඇත. නුවර වැවක් හා කියලා කියන්නේ එහෙමනම් සංයෝජකය කොළඹ වරායක් ඇත. අර ක්‍රියාවන් දෙකක් එකවර සිදු වීම. දැන් භාවිතා කරනවා හා කියන එක වෙනුවට අපි සංයෝජක අර්ථය. ඒ කියන්නේ නිපාත පදයේ ප්‍රකාශ වෙන තැනට තමයි අපි නියති පදේ භාවිතා කරන්න ඕනේ. දැන් දෙවෙනි එක සංයෝජකය. ඊට තුන්වෙනි එක. තුන්වෙනි එක. කතා කරනවා වියෝජකය. වියෝජකය. දැන් මුදේ දෙකින් එකයි වෙන්නේ. දෙකින් එකක් වෙනවා කියන අර්ථයට තමයි වියෝජකය භාවිතා කරන්නේ. මෙයාගේ ප්‍රධානම අර්ථය වෙන්නේ හෝ කියන අර්ථය. හෝ. ඊට අමතරව තව කීපයක් වෙනවා. නම් මිස, හොත් මිස. දැන් මේවා වියෝජක. නම් මිස කියලා આવදින් වියෝජක. හොත් මිස කියලා આવදින් ඒත් වියෝජක. තව මෙහෙමත් වෙනවා. එක්කෝ තිත්පේලියක් නැතිනම්. මේක තනි ප්‍රකාශනයක් විදිහට එන්නේ. හරි? එක්කෝ තිත්පේලියක් නැතිනම්. එහෙනම් මොකක්ද අර්ථය? වියෝජකයේ දෙකින් එකයි. නිමල් හෝ කමල් දක්ෂය. දෙකින් එකයි. මෙතන මෙන්න මෙහෙම භාවිතා වෙනවා මේක මේ. එක්කෝ නිමල් දක්ෂය අර හිස්තැනට. එක්කෝ නිමල් දක්ෂය නැතිනම් කමල් දක්ෂය. අර දෙවෙනි ආකාරය. එක්කෝ නිමල් දක්ෂය නැතිනම් කමල් දක්ෂය. මෙන්න භාවිතා වෙන විදිහ. හරි. එතකොට අපි ගත්තොත් P නිමල් දක්ෂය Q කමල් දක්ෂය. නිමල් හෝ කමල් දක්ෂය. නිමල් හෝ කියන්නේ වියෝජක, කමල් දක්ෂය. P වියෝජක Q. එහෙනම් ඔන්න මේක ඇතුලේ භාවිතය දකින්න ලැබෙන විදිහ. නිමල් හෝ කමල් දක්ෂය. හරි වියෝජක අර්ථය. ඊළඟ තාර්කික නියති පදය ඊළඟ එක ගම්ම්‍ය. ගම්ම්‍ය. එහෙනම් මේක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පූර්වාංගය මත අපරාංගය ප්‍රකාශ වෙනවා කියන අර්ථය ප්‍රකාශ කරන්න. පූර්වාංගය මත අපරාංගය. ප්‍රධානම අර්ථය තමයි නම් කියන අර්ථය. ඊට අමතරව මේකේ කීපයක්ම තියෙනවා. ඉදින් නම් එවිට නම් හොත්. ඉදින් නම් එවිට නම් හොත්. උපකල්පනය මත. උපකල්පනය මත. තව ගොඩාක් වෙන එම නිසා. එහෙයින්. එබැවින්. අන්න මේ ඔක්කොම ටික ගම්ම නියති පදය. එම නිසා එහෙයින් එබැවින් ඒවත් ගම්ම. ඉතින් නම් එවිට නම් හොත් උපකල්පනය මත. එම නිසා එහෙයින් එබැවින් තව කොන්දේසිය මත ජන ප්‍රකාශනය මත අර මත කියලා එනේවා. ඒවා ගම්ම නියති පදය. උදාහරණයක් ගත්තොත් වැසි වසින්නේ නම් පොළොව තෙමේ. වැසි වසින්නේ නම් පොළොව තෙමේ. P වැසි වසී Q පොළොව
තෙමි. වැසි වසින්නේ නම් පොළව තෙමි. එහෙනම් P ගම්ම්‍ය Q. වැසි වසින්නේ නම් පොළව තෙමි. යන්න ගම්ම්‍ය නීති පදේ භාවිතා වෙන විදිහ. ඊළඟට ගම්ම්‍ය. ඊළඟ නීති පදය උභය ගම්ම්‍ය. උභය ගම්ම්‍ය නීති පදය. හරි එතකොට අපි ඉතින් හරියට කතා කරනවා උභයගම්ම්‍ය නියති පදයේ පිළිබඳව. උභයගම්ම්‍ය නියති පදය. එතකොට උභයගම්ම්‍ය කරලා අපි කතා කරන්නේ පුතේ නම් හා නම් පමණක් කියන අර්ථය. නම් හා නම් පමණක්. මේක තමයි උභයගම්ම්‍යට භාවිත වෙන ප්‍රධාන අර්ථය. නම් හා නම් පමණක්. ඊට අමතරව භාවිත කරනවා අපි මේක අර්ථේ හොත් හා හොත් පමණක් කියන අර්ථය. හොත් හා හොත් පමණක් කියන අර්ථය. සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ওই දෙක තමයි භාවිත කරන්නේ. නම් හා නම් පමණක් කියන එකයි හොත් හා හොත් පමණක් කියන අර්ථයයි. ওই දෙක ප්‍රධාන වශයෙන් අපි උභයගම්මයට භාවිත කරනවා. වැසි වසින්නේ නම් හා නම් පමණක් පොළව තෙමේ. එහෙනම් P වැසි වසී Q පොළව තෙමේ. එතකොට වැසි වසින්නේ නම් හා නම් පමණක් පොළව තෙමේ. P උභයගම්ම්‍ය Q. වෙන භාවිත වෙන විදිහ. P උභයගම්ම්‍ය Q. එහෙනම් ඒ කතා කරේ උභයගම්ම්‍ය නියති පදය. ඊළඟ එක ප්‍රතිගම්ම්‍ය. ප්‍රතිගම්ම්‍ය මේ පැත්තට භාවිත කරන ප්‍රතිගම්ම්‍ය නියති පදය. ප්‍රතිගම්ම්‍ය. හරි ප්‍රතිගම්ම්‍ය නියති පදය. ඒතර ප්‍රතිගම්ම්‍යයක් ගැන කතා කරද්දී මේකේ පුතේ භාවිත වෙන අර්ථයන් තමයි නම් පමණක්. නම් පමණක්. එහෙම නැත්නම් හොත් පමණක්. එහෙම නැත්නම් පමණක්. ඔන්න ඔය කියන අර්ථයන් ටික භාවිත වෙනවා ප්‍රතිගම්ම්‍ය අර්ථය සංකේතවත් කරන්න. අපි අතනේ වැසි වසින්නේ නම් පමණක් පොළව තෙමේ. වැසි වසින්නේ නම් පමණක් පොළව තෙමේ. P වැසි වසී Q පොළව තෙමේ. වැසි වසින්නේ නම් පමණක් පොළව තෙමේ. එහෙමනම් වැසි වසී P නම් පමණක් කියන්නේ ප්‍රතිගම්ම්‍ය පොළව තෙමේ Q ප්‍රතිගම්ම්‍ය Q. එහෙනම් තාර්කික නියති පදයට අපි නිෂේධනය සංයෝජකය වියෝජකය ගම්ම්‍ය උභයගම්ම්‍ය ප්‍රතිගම්ම්‍ය මෙන්න මේ කියන ටික භාවිත කරනවා. ඊට අමතරව තව අපි භාවිත කරනවා තවත් එකක් ඒ තමයි ප්‍රබල වියෝජක අර්ථය. ප්‍රබල වියෝජකය. ප්‍රබල වියෝජකයේ තියෙන විශේෂත්වය තමයි පුතේ මෙයා භාවිත වෙන්නේ දෙකින් එකක් පමණක් කියන අර්ථය ප්‍රකාශ කරන්න. දෙකින් එකක් පමණක් කියන අර්ථයට භාවිත කරනවා අපි ප්‍රබල වියෝජක නියති පදය. දෙකින් එකක් පමණක්. දැන් මෙහෙම ගත්තොත් නිමල් හා කමල් යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් දක්ෂ වේ. හරි? නිමල් හා කමල් යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් දක්ෂ වේ. අනිතර දෙකින් එකක් පමණයි. මොකක්ද දෙන්නේ? ප්‍රබල වියෝජකය. ප්‍රබල වියෝජකය. අපි හිතන්නේ P නිමල් දක්ෂය Q කමල් දක්ෂය. එයා මේක සංකේත කරනවා නිමල් හා කමල් යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් දක්ෂ වේ කියන එක P ප්‍රබල වියෝජක Q. P ප්‍රබල වියෝජක Q. ඉතින් මේකෙත් අපි දැන් ප්‍රබල වියෝජක තව විශේෂ සංකේතකරණයක් භාවිතා කරනවා. මොකද විභාගෙදී ගොඩක් වෙලාවට එන්න පුළුවන් සහ අහලා තියෙන එකක් ඒ තමයි උදේ ප්‍රබල වියෝජකයක් ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. මේ කියන ක්‍රියාවන් දෙකෙන් එකක් විතරක් වෙන්නත් පුළුවන්. එහෙනම් දෙකින් එකක් වෙනවා කියලා කියන්නේ වියෝජක අර්ථය. වියෝජක අර්ථය. දෙකින් එකක් වෙනවා නම් වියෝජක අර්ථය. එහෙම නැත්නම් මේ කියන ක්‍රියාවන් දෙකම නොවෙන්න පුළුවන්. දෙකම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙකම නොවෙනවා නම් වරහණ පිටින් නිෂේධනය සංයෝජකයේ යටතේ. දෙකින් එකක් වෙන්නත් පුළුවන් දෙකම නොවෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රකාශන දෙයක් සම්බන්ධ කරනවා අපි සංයෝජකය මගින්. එහෙනම් ප්‍රබල වියෝජකය අපි සංකේතවත් කරන භාවිතා කරන සංකේතකරණයක් විදිහට මෙන්න මේ කියන සංකේතකරණය. මේකට අමතරව දෙකින් එකක් වෙන එකයි දෙකම නොවන එකයි මේ දෙකේ එකතුව තමයි දෙකින් එකක් පමණක් කියන අර්ථය. එහෙනම් නිමල් හා කමල් යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් දක්ෂ වේ මෙහෙම දාන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් ගණන් හදද්දී භාවිතා කරන්නේ මෙන්න මේ කියන සංකේතකරණය. මේක තමයි භාවිතා කරන්නේ. දෙකින් එකක් වෙන එකයි දෙකම නොවන එකයි. එහෙනම් ඔයාලා මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මේක ඉතාමත්ම වැදගත් අපිට සංකේතකරණය තුලදී. හරි.
අපි තාර්කික නීතිපදයන් ටික උතනින් අවසන් කරනවා කතා කරලා එතනින් එහාට වරහන් භාවිතය. දැන් අපි වරහන් වල කාර්යභාරය වශයෙන් දක්වනා පුතේ අවසාන සීමාවක් නියම කිරීමට තමයි අපි වරහණක් භාවිතා කරන්නේ. අවසාන සීමත මේ සීමාව ඇතුලේ තමයි මේ ප්‍රකාශනය දකින්න ලැබෙන්නේ. එහෙනම් වරහන් වල කාර්යභාරය වෙන්නේ. එහෙනම් මෙතනදී අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා සුළු වරහන්. ආපහු කොටු වරහන්. ඊට අමතරව සංගල වරහන්. සුළු වරහන්, කොටු වරහන් හා සංගල වරහන්. හැබැයි අපි සාමාන්‍යයෙන් මේ සියලුම වරහන් වර්ග වෙනුවට අපි සංකේතකරණයක් ඇතුලේ මේ සුළු වරහන භාවිතා කිරීම තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ. අර වරහන් භාවිතා වෙන ඕනිම අවස්ථාවකදී සුළු වරහන තමයි ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. හරි එහෙමනම් මෙතනදී අපි සංකේත තර්ක ශාස්ත්‍රය තුල මූලික සංකල්ප ටික කතා කරලා අවසන් කරනවා. අපි වාක්‍යමය විචල්්‍ය කතා කරා, තාර්කික නියතිපද කතා කරා, වරහන් භාවිතයක් පිළිබඳව කතා කරා. වරහන් භාවිතයක් ගැන කතා කරා. ඔය තුනෙන් ගොඩනගෙන විශේෂ සංකල්පයක් පුතේ තමයි ප්‍රකාශනයක සූනිෂ්පන්නතාවය. සූනිෂ්පන්නතාවය. ඒ කියන්නේ නිවැරදි සංකේතමය ප්‍රකාශනයක්. අපි කියනවා සූනිෂ්පන්න ප්‍රකාශනයක් කියලා. නිවැරදි සංකේතමය ප්‍රකාශනයක් සූනිෂ්පන්නයි. ඒ සූනිෂ්පන්නතාවය ගොඩනගන්නේ ප්‍රධාන රීති තුනයි. වාක්‍යමය විචල්්‍ය, තාර්කික නියතිපද, වරහන් භාවිතය. මෙන්න මේ තුනටම අනුකූලයි නම් අපි කියනවා මේකට මොකක්ද? සූනිෂ්පන්න සූත්‍රයක් කියලා. එතකොට අර රීතින්ට අනුකූල නැතිනම් මෙයා සූනිෂ්පන්න නොවේ කියලා අපි නිගමනය කරනවා. ඒකට තව නමක් කියනවා දූනිෂ්පන්න. දූනිෂ්පන්න කියලා කියනවා. එහෙම නැත්නම් සූනිෂ්පන්න නොවේ. නිගමනය කිරීමක් කරනවා. දැන් මෙහෙම P ගම්මේ Q. තාර්කික නීතිපද තියෙනවා, වාක්‍යමය විචල්්‍ය තියෙනවා, වරහන් භාවිතා කිරීමක් තියෙනවා. සූනිෂ්පන්නයි. මේ ප්‍රකාශනයේ සූනිෂ්පන්නයි. ඊපස්සේ not P කියන එක not P. මේකත් සූනිෂ්පන්නයි. මොකද තනි විචල්යකට වරහන් අවශ්‍ය වෙන්නේ නැති නිසා. මේකත් සූනිෂ්පන්නයි. ඊට අමතරව අපි ගත්තොත් P ගම්මේ Q සංයෝජක R. මේක සූනිෂ්පන්නයි. අර ලක්ෂණ තුනම මේක ඇතුලේ තියෙනවා. වාක්‍යමය විචල්්‍ය, තාර්කික නීතිපද, වරහන් භාවිතය අනුකූලයි, සූනිෂ්පන්නයි. නම් මේවා සූනිෂ්පන්න සූත්‍ර. ඊට අමතරව අපි බැලුවොත් P ගම්මේ Q. දැන් මේක සූනිෂ්පන්න නැහැ. හේතුව වරහන් භාවිතා කිරීමක් නැති නිසා. හරි නැති නිසා. ඊට P ගම්ම්‍ය සංයෝජක Q. මෙහෙම આવුතින් මේක සූනිෂ්පන්න නැහැ. මොකද නියතපද දෙකක් තියෙන්න බෑ. නියතපද තියෙන්න පුළුවන් එකක් විතරයි. එහෙනම් මේකම නිගමනය කරනවා සූනිෂ්පන්න වෙන්නේ නැත කියලා නිගමනය කරනවා මේ කියන ප්‍රකාශනය. සූනිෂ්පන්න වෙන්නේ නැහැ. හරි? ඒ තමයි නිගමනය කරන ආකාරය. මෙහෙම આવුතින් P ගම්ම්‍ය Q සංයෝජක R. ඒ සූනිෂ්පන්න නැහැ හේතුව මෙයා මෙතන සමූහණය කිරීමක් නැති නිසා. සමූහණය කිරීමක් නැති නිසා මේක සූනිෂ්පන්න වෙන්නේ නැත කියලා අපි නිගමනය කිරීමක් කරනවා. එහෙමනම් සංකේත තර්ක ශාස්ත්‍රය තුල අපිට ප්‍රකාශනයක සූනිෂ්පන්න හා සූනිෂ්පන්න නොවනතාවය නිගමනය කිරීමේ හැකියාව තියෙනවා. හරි ඊළඟට අපි අනාපුතේ සංකේතකරණය තුල භාෂාමය ප්‍රකාශනයක් සංකේතකරණයක් බවට පරිවර්තනය කිරීමට. මේකෙදි මම ඔයාලට කියලා දෙනවා ප්‍රධාන රීති කිහිපයක්. සාමාන්‍ය රීති 7ක් වගේ සංඛ්‍යාවක්. ඒතකොට රීති 7 ඇතුලේ තමයි ඕනෑම සංකේතකරණයක් ගොඩනැගීම දකින්න ලැබෙන්නේ. ඔය රීති 7 පුළුවන් කියලා කියන්නේ ඔයාලට සංකේතකරණය පුළුවන්. මොකද රීති 7 ඇතුලේ තමයි අපි කතා කරන මේ සියලුම සංකේතකරණයන් ටිකේ ගොඩනැගීම දකින්න ලැබෙන්නේ. බලමු අපි කින් එකට. පළවෙනි රීතිය. මේක ඉතාමත්ම වැදගත් හේතුව මෑත අවුරුදු වලදී මේ රීතිය භාවිතා වීම දකින්න ලැබෙනවා. 2019න් පස්සේ වගේ මේ රීතිය භාවිතා වීම දකින්න ලැබෙනවා. එහෙනම් මේක ඉතාමත්ම වැදගත්. රීතිය තමයි මෙහෙම පොතේ. භාෂාමය ප්‍රකාශනයක් තුල නම් කියන නිපාත පදයෙන් පස්සේ නැවතත් නම් කියන නිපාත පදේම ආවොතින් දෙක හා සමාන වෙන්න ඕනේ. එක නම් කෙනෙකුට පස්සේ ආයිත් නම් කියන නිපාතේම ආවොතින් මේ එතකොට මේ නම් කියලා කියන්නේ ගම්මනේ. හරි මෙහෙම තියෙනුනේ සමානව. මෙතන හොත් නම් මෙතනත් හොත්. මම මේ පොදු එකක් ගත්තේ නම් කියලා. එතකොට නම් කියන එක ගම්මේ නම්
ඒ අර තියෙන අනිත් ඒවාත් එන්න පුළුවන්. මෙයා හොත් නම් මෙයාත් හොත් ගම්ම. මෙතන නම් මේ විට නම් මෙතනත් නම් මේ විට. ඒතර අන්න එකම දේනේ එකම අවස්ථා දෙකනේ භාවිතා වුනේ. එහෙනම් විශේෂ රීතියක්. නැතුව මෙතන නම් තිබිලා මෙතන නම් එවිට තිබුණොතින් මේ රීතිය වළංගු වෙන්නේ නැහැ. එක හා සමානව තියෙන්න ඕනේ. එහෙම තිබුණොතින් මතක තියාගන්න. මේ නම් කියන එක්කෙනා ගම්මයක් වුණාට මෙතන අපි මේ පළවෙනි නම් කියන එක්කෙනා වලට භාවිතා කරන්නේ සංයෝජකය. සංයෝජකය. හරි? භාවිතා කරන්නේ සංයෝජකය. දෙවෙනි නම් එක්කෙනාට භාවිතා කරනවා අපි ගම්ම නියති පදය. ඒකට හේතුව තමයි මෙයා මෙතන අපිට රූපිකව නම් කියන අර්ථය දකින්න ලැබුණට මෙතන පුතේ ප්‍රකාශ වෙන්නේ ගම්ම්‍ය අර්ථයක් නෙමෙයි මේ අවස්ථාවේදී. පළවෙනි ක්‍රියාවන් දෙකම වුණොතින් තමයි ඊළඟ එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් දෙකක් එකවර ක්‍රියාත්මක වෙන්නේ සංයෝජකය. නම් මෙයා මෙතන නම් කියන අර්ථයෙන් හිටියට ඇත්තටම මෙතන ප්‍රකාශ වන සැබෑ අර්ථය සංයෝජකය. පළවෙනි රීතිය ගොඩාක් අය දන්නේ නැහැ ඕක. ගොඩක් අය කියලා දෙන්නෙත් නැහැ. ඒතකොට ඒක විශේෂ රීතියක් අපි භාවිතා කරන. උදාහරණයක් වැසි වසින්නේ නම් පොළොව තෙමෙන්නේ නම් ගොවීන් සතුටු වේ. ඒතකොට දැන් ගොවීන් සතුටු උනේ ඇයි? වැස්ස වැහැලා පොළොව තෙමීම මත. පළවෙනි ක්‍රියාවන් දෙකම සිදුවීම මත එකවර. එහෙනම් ඒ මොකද්ද? සංයෝජකය. නම් තිබුණාට එතනට භාවිතා කරන්න ඕනේ සංයෝජකය. එහෙනම් වැසි වසින්නේ නම් පී වැසි වසී පොළොව තෙමෙන්නේ නම් කිව් පොළොව තෙමේ ගොවීන් සතුටු වේ ගොවීන් සතුටු වේ. වැසි වසින්නේ නම් එතකොට එතනදී අපි භාවිතා කරන්නේ සංයෝජකාර්ථය. පොළොව තෙමෙන්නේ නම් දෙවෙනි කෙනා ගම්ම ගොවීන් සතුටු වේ. මෙන්න භාවිතා වෙනවා ඔව් සංකේතකරණයක් විදිහට. මේ සංයෝජක කියව ගම්ම ආර් විදිහට භාවිතා වෙනවා. අන්න පළවෙනි නම් කියන එකට මොකද්ද? සංයෝජකය. කටපාඩම් කරලා තියාගන්න එක හා සමාන වෙන්න ඕනේ. එකක් හරි වෙනස් වුණොත් මේ රීතිය අදාළ වෙන්නේ නැහැ. මෙතන නම් මෙවිට. මේක අදාළ නැහැ. හරි? ඒක හොඳට මතක තියාගන්න. ඔය තමයි පළවෙනි රීතිය. හරි. ඊළඟ දෙවෙනි රීතියට යනවා අපි. දෙක රීතිය. දෙක. ආවදේ භාෂාමය ප්‍රකාශනයක් තුල එක ළඟ නිපාත පද කීපයක් තිබුණොතින් එක ළඟ නිපාත පද කීපයක් තිබුණොතින් ඔයා නියති පදේ තියන්න ඕනේ අවසානයේට යෙදিলা තියෙන නිපාතයට අනුවයි. අවසානයේට යෙදিলা තියෙන නිපාතයට අනුව තමයි අපි නියති පදය තියන්න ඕනේ. නම් හා මෙම වැසි වසින්නේ නම් හා පොළොව තෙමේ. අනේ එතකොට අවසාන එක්කෙනා හා මෙයාට අනුව තමයි අපි නියති පදේ තියන්න ඕනේ. ඒ තමයි දෙවෙනි රීතිය. ඊ වැසි වසී කිව් පොළොව තෙමේ. එතකොට වැසි වසින්නේ නම් හා පොළොව තෙමේ. මේ හා කියන අර්ථයට තමයි අපි නියති පදේ තියන්න ඕනේ. එhmenan වැසි වසී පී හා කියලා කියන්නේ සංයෝජක පොළොව තෙමේ කිව්. පී සංයෝජක කිව්. හරි අවසානයේ කියලාට නියති පදය අපි තියන්න ඕනේ. අන්න ඊළඟ රීතිය. දැන් කතා කරේ කීයද? දෙක රීතිය තමයි මේ කතා කරේ. දෙවෙනි රීතිය. අපි යන තුන්වෙනි රීතියට. තුන්වෙනි රීතිය. ඊළඟට පුතේ. භාෂාමය ප්‍රකාශනයක් මැද. හරි? භාෂාමය ප්‍රකාශනයක් මැද. පමණක් කියන අර්ථය භාවිතා වුණොත්. අමතක ගන්න. භාෂාමය ප්‍රකාශනයක් මැද පමණක් කියන අර්ථය භාවිතා වුණොත් අපි මේක හඳුන්වන්නේ ප්‍රතිගම්මයක් විදිහට. ප්‍රතිගම්මයක් විදිහට. හරි? මැද පමණක් කියන අර්ථය આવොත් මෙයා මොකද? ප්‍රතිගම්මයක්. ප්‍රතිගම්මයක්. එහෙනම් අන්නේ අවස්ථාවේදී අපි මෙතන තියෙන විචල්යන් දෙක මාරු කරලා මේක සංකේත කරන්න ඕනේ ගම්මයක් විදිහට. මෙන්න ඊළඟ රීතිය. එතන පමණක් කියන අර්ථයට සමානව වෙන්න පුළුවන්. පමණක්, නම් පමණක්, හොත් පමණක් ඒ වගේ අර්ථ එන්න පුළුවන්. මොකද මේක විතරක්ම නෙමෙයි එන්නේ. ඒ සියලුම අර්ථ ප්‍රතිගම්ම. එහෙනම් විචල්‍ය දෙක මාරු කරලා ගම්මයක් විදිහට ලෙව්වා. උදාහරණයක් විදිහට වැසි වසින්නේ නම් පමණක් පොළොව තෙමේ. වැසි වසින්නේ නම් පමණක් පොළොව තෙමේ. පී වැසි වසී කිව් පොළොව තෙමේ. අනේ දැන් මෙයා වැසි වසින්නේ නම් පමණක් පොළොව තෙමේ. නම් පමණක් කියන්නේ ප්‍රතිගම්ම. එහෙනම් මේක සංකේත කරනවා අපි පී ප්‍රතිගම්ම කිව්. එහෙනම් අපි එතනදී කරන්න ඕනේ පුතේ සංකේත කරන අපි ප්‍රතිගම්මයක් විදිහට තියන්නේ නැහැ. එතකොට වැරදි.
අපි විචල දෙක මාරු කරලා මේක ලියන්න ඕනේ ගම්මයක් විදිහට. Q ගම්මේ P. දැන් මෙන්න මේක තමයි මේකේ සැබෑ සංකේතකරණය. හරි එක Q ගම්මේ P. මේ විදිහට තමයි සංකේතකරණය යන්න ඕනේ. විචල දෙක මාරු කරලා ගම්මයක් විදිහට. ඒ තුන්වෙනි රීතිය. ඊළඟ වෙනවා හතරවෙනි රීතියට. මේහා සමාන එකක්. මෙහෙම එනවා. භාෂාමය ප්‍රකාශනයක් මැද නේ කියන શબ્දය ඇවිල්ලා මේ ප්‍රකාශනය අවසාන වෙනවා නම් ය කියන අර්ථයෙන්. නම්ය. නේ කියලා මැදට එනවා නම්ය කියලා අවසාන වෙනවා. නම්ය කියලා අවසාන වෙනවා. මේකත් අපි ගන්නේ ප්‍රතිගම්මයක් විදිහටයි. මේකත් ප්‍රතිගම්ම. එහෙනම් විචල දෙක මාරු කරලා ලියන්න ඕනේ කලින් වගේම ගම්මයක් විදිහට. අන්න ඊළඟ රීතිය. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් විභාගයේ සමත් වන්නේ පාඩම් කරන්නේ නම්ය. කොළඹ යාමට හැකි වන්නේ මුදල් තිබෙන්නේ නම්ය. හරි? දෙමව්පියන්ට සතුටු වීමට හැකි වන්නේ විභාගයේ සමත් වන්නේ නම්ය. කියන්නේ මැදට එන්නේ කොහොම හරි වන්නේ හරි කරන්නේ හරි යන්නේ හරි මැදට නේ කියලා එන්න ඕනේ. අවසාන වෙන්න ඕනේ නම් ය කියලා. එහෙමනම් සංකේත කරනවා p ප්‍රතිගම්ම q. ඒක ලියනවා නැවත හරවලා අපි විචල දෙක මාරු කරලා q ගම්ම p කියලා. q ගම්ම p කියලා. ඒ තමයි ඊළඟ රීතිය. ඒකට හතරවෙනි රීතිය. අපි යනවා පහට. මේහා සමානම යන එක. පස්වෙනි එක. ඒ තමයි ඉස්සලා වගේම පුතේ. භාෂාමය ප්‍රකාශනයක් මැද නේ කියන શબ્දය ඇවිල්ලා මෙයා අවසාන වෙනවා නම් පමණි. එහෙම නැත්නම් හොත් පමණි කියන අර්ථයෙන්. ඔය දෙක තමයි එන්නේ. හරි? නම් පමණි එහෙම නැත්නම් හොත් පමණි කියලා අවසාන වෙනවා ප්‍රකාශනය. මැද තියෙන නේ කියන શબ્දය. මේක අපි සංකේත කරන්නේ මතක තියාගන්න සාමාන්‍යයෙන් ගම්මයක් විදිහටමයි. මේක සංකේත කරන්නේ ගම්මයක් විදිහටමයි. ගම්මයක් ප්‍රතිගම්ම නෙමෙයි. හරි? කොළඹ යාමට හැකි වන්නේ මුදල් තිබෙන්නේ නම් පමණි. නම් පමණි. මුදල් තිබෙන්නේ නම් පමණි. හරි? විභාගයේ සමත් වන්නේ පාඩම් කරන්නේ නම් පමණි. මේක ගම්මයක්. එයා කෙලින්ම සංකේත කරා p එතකොට වැසි වසින්නේ පොළොව තෙමෙන්නේ නැත්නම් පොළොව තෙමෙන්නේ වැසි වසින්නේ නම් පමණි. එනකොට නැගෙන විදිය. පොළොව තෙමෙන්නේ වැසි වසින්නේ නම් පමණි. එහෙනම් ඒතර p කියලා කියන්නේ එතනදී වෙනස් වෙනවා පොළොව තෙමේ q වැසි වසි. පොළොව තෙමෙන්නේ වැසි වසින්නේ නම් පමණි. එහෙනම් කෙලින්ම සංකේත කරනවා මේක ගම්මක් විදියට. p ගම්ම q. නැගී පස්වෙනි රීතිය. හරි? අපි යන ඊළඟ රීතියට. හයවෙනි රීතිය. 6. ඊළඟ රීතිය පුතේ. භාෂාමය එතකොට අපි කතා කරන භාෂාමය ප්‍රකාශනයක් තුල මෙහෙම වත්වත් කියලා දෙපාරක් ඇවිල්ලා මේ ප්‍රකාශනය අවසාන වෙනවා නැත කියන අර්ථයෙන්. වත්වත් කියලා දෙපාරක් ඇවිල්ලා නැත කියලා අවසාන වෙනවා. මෙතනදී අපි කරන්න ඕනේ වරහන ඇතුලේ සංයෝජකයේ යටතේ දෙපැත්තේ දෙන්නවම නිෂේධනය කරන්න ඕනේ වත්වත් නැත කියන අවස්ථාවේදී වෙනම. වරහන ඇතුලේ සංයෝජක යටතේ දෙපැත්තේ දෙන්න වෙනම අපි නිෂේධනය කිරීම කරන්න ඕනේ. අයි මොකද වත්වත් නැත කියලා આવතින්. මේ වත්වතින් අපි ගන්නවා p වැසි වසී q පොළව තෙමේ. වැසි වසින්නේ වත් පොළව තෙමෙන්නේ වත් නැත. අනවන්න. වැසි වසින්නේ වත් පොළව තෙමෙන්නේ වත් නැත. වත්වත් නැත. එහෙනම් දෙක වෙනම නිෂේධනය කරනවා සංයෝජකයේ යටතේ. එයා සංකේත කරන ගොඩනගෙනවා නිෂේධන p සංයෝජක නිෂේධන q. හොඳට මතක තියාගන්න වත්වත් නැත කියලා આવතින් අනිවාර්යෙන් මේ සංකේතකරණය මේ විදිහටම භාවිතා වීම වෙන්න ඕනේ. හරි. මේකත් එක්කම ඊළඟ රීතිය 7 වෙනි එක. 7. අන්තිම එක. මෙහෙම නැතුව පොතේ. එන්න මේ වත්වත් නැත කියන ආකාරයට නැතුව දෙකම නැත කියලා ප්‍රකාශ වන වෙනත් ඕනෑම අවස්ථාවකදී අපි වරහනට පිටින් නිෂේධනය කිරීම කරන්න ඕනේ. දෙකම නැත කියලා ප්‍රකාශ වෙනත් ඕනෙම අවස්ථාවකදී
නිෂේධනය කොහෙද? වරහනට පිටින් කරන්න ඕනේ. වරහනට පිටින්. වරහන ඇතුලේ එන්න පුළුවන් එක්ක සංයෝජකය නැතිනම් වියෝජකය. දෙකින් එකයි. දෙකින් එකයි. හරි? මේ දෙකින් එකක් එන්න පුළුවන් වරහන ඇතුලේ. දැන් මෙහෙම කිව්වොත් නිමල් හා කමල් දක්ෂ නැත. ආයතන මැද හා කියන්නේ සංයෝජකයනේ. එහෙම නැත්නම් නිමල් හෝ කමල් දක්ෂ නැත. හෝ කියන්නේ වියෝජකය. ඒකෙන් කියන්නේ දෙකම නැත කියන අර්ථය. නිමල් හා කමල් දක්ෂ නැත. නිමල් හෝ කමල් දක්ෂ නැත. ඒ කියන්නේ දෙකම නැත. එහෙනම් එළිය නිෂේධනය එන්න ඕනේ. එතකොට අපි ගත්තොතින් P නිමල් දක්ෂය Q කමල් දක්ෂය. එතකොට නිමල් හා කමල් දක්ෂ නැත. අන සංකේතකරණය කොට නැගෙනවා P සංයෝජක Q එළියේ නිෂේධනය. නිමල් හෝ කමල් දක්ෂ නැත කියලා ආවනම් P වියෝජක Q එළියේ නිෂේධනය. හරි එහෙනම් ඔන්න අපි සියලුම රීති ටික කතා කරලා ඉවරයි. ඒතර ඔයාලගේ සංකේතකරණය ඇතුලේ 199%ක්ම එන්නේ මෙන්න මේ කියන රීති ටික ඇතුලේ එන්නේ. මේ ටික ඇතුලේ එන්නේ පුතේ. දැන් මේ ටික තමයි ඔයාලා හරියට බලා ගන්න ඕනේ. ඊට ගොඩාක් අය වරද්ද ගන්න තැනක් තමයි වරහන් භාවිතා කිරීම. අපි සාමාන්‍ය සංකේතකරණයක් ඇතුලේ වරහන් භාවිතා කරන්න ඕනේ නියති පදයන්ගේ ප්‍රබලත්වය මත. ඒක ගොඩාක් ගැටලු වෙන්නේ එකම ප්‍රකාශනය ඇතුලේ ගම්මේ ගොඩක් තිබුණොත්. ගම්මේ ගොඩක් තිබුණොත් තමයි මේ ගැටලු සහගත වෙන්නේ. එහෙනම් මතක තියාගන්න. සාමාන්‍යයෙන් ප්‍රබලම අර්ථය තමයි නියති පදයන්ගේ ඉදින් කියන අර්ථය. ඊළඟට නම් මෙවිට. ඊළඟට නම් කියන එක. ඊළඟට හොත් කියන එක. ඊළඟට උපකල්පනය මත කියන එක. අවසාන වශයෙන් හා හෝ කියන අර්ථයන් ටික අවසානම වශයෙන් දකින්න ලැබෙනවා. හා කියන එක යටතේ සංයෝජකයේ ඔක්කොම ටික එන්න පුළුවන්. හෝ කියන එකේ වියෝජකයේ ඔක්කොම අර්ථයන් ටික මෙතන තියෙන්න පුළුවන්. ඒ විදිහට. අර උපකල්පනය මත කියන එකේදී උපකල්පනය මත, කොන්දේසිය මත යන ප්‍රකාශනය මත ඒවත් මෙයාගේ යටතේ තියෙන්න පුළුවන්. එහෙනම් මෙන්න තියෙනවා ප්‍රබල වෙන පිළිවෙල. මේ පිළිවෙලට තමයි අපි වරහන් භාවිතා කිරීම කරන්න ඕනේ. ඒ කියන්නේ ඉදින් කියන එකයි නම් මෙවිටයි දෙකම තියෙනවා නම් ප්‍රබල වෙන්නේ ඉදින් කියන එක. මෙතනින් අපි වරහන කියන්න ඕනේ. ඉදින් ආපු තැනින්. නම් මෙවිටයි හොත් කියන එකයි ආවොතින් මුලින් තියෙන නම් මෙවිට හින්දා මෙන්න මෙතනින් අපි වරහන කියන්න ඕනේ. ඕච්චරයි ක්‍රමේ. එතකොට අපි ගමු නම් කියන එකයි හෝ කියන එකයි ආවනම් නම් කියන එක ළඟින් වරහන් තියන්න ඕනේ. ඔන්න ඔය ටික අනුගමනය කරා නම් ඔයාගේ සංකේතකරණය 100%ම නිවැරදි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම කිව්ව අපි කියනවා මෙහෙම නිමල් හා කමල් දක්ෂ නම් සුනිල් දක්ෂය. සුනිල් දක්ෂය. දැන් සංක්ෂේප රටාව ලියනවා අපි මේකේ. අපි කියනවා වාක්‍යමය එතන සරල වාක්‍ය හඳුනගෙන ඒකට වාක්‍යමය විචල්්‍ය දාලා ලියන එක අපි කියනවා සංක්ෂේප රටාවක් ගොඩනැගීම කියලා. සංක්ෂේප රටාව ගොඩනැගීම. එහෙනම් මේකෙදි P නිමල් දක්ෂය, Q කමල් දක්ෂය, R සුනිල් දක්ෂය. එහෙනම් දැන් අපි සංකේතකරණය ගොඩනගනවා මෙයාගේ නිමල් හා කමල් දක්ෂ නම්. හා කියලා කියන්නේ සංයෝජක, කමල් දක්ෂය කියලා කියන්නේ Q, දක්ෂ නම්. නම් කියලා කියන්නේ ගම්ම. සුනිල් දක්ෂය R. දැන් බලන්න. සංයෝජකයේ තියෙනවා ගම්මේ තියෙනවා. සංයෝජක කියන්නේ මෙතන තියෙන එකක්නේ. හා කියන අර්ථයට තියෙන එකක්. එතන ගම්මේ තියෙනවා. එතන මොකද තියෙන්නේ? නම් කියන අර්ථේ නම්. එතකොට මෙතන හා කියන අර්ථයේ තියෙනවා ඊට උඩින් නම් කියන එක තියෙනවා. එහෙනම් දැන් මේ දෙකෙන් ප්‍රබල වෙන්නේ කොයිකද? අර කලින් ඉන්න එක නම්. දැන් මෙතනින් තමයි පුතේ වරහන තියන්න ඕනේ. මෙන්න මෙතන ආපු තැන. කියන්නේ මෙන්න මෙතන මෙතනින් තමයි වරහන තියන්න ඕනේ. ඊළඟ මේ නම් කියන එකට භාවිතා කරේ ගම්ම. එහෙනම් ප්‍රබල වෙන්නේ මෙතන නම් මෙන්න මේ ගම්මේ ළඟින් අපි වරහන තියන්න ඕනේ විචල්්‍ය දෙකක් තියෙන පැත්තට මෙහෙම. විචල්්‍ය දෙකක්. හරි ඊස්සේ මේකට දාන්න ඕනේ ප්‍රධාන වරහන. මේ විදිහට. එහෙනම් මතක තියාගන්න ප්‍රබල වෙන තැනින් තමයි හැමතිස්සෙම වරහන භාවිතා කිරීම කරන්න ඕනේ. වරහන භාවිතා කිරීම. ගොඩක් අර විචල්යන් දෙකක් තියෙන පැත්තට තමයි අපි
වරහන වහන්න ඕනේ. සහ ප්‍රකාශනයේ ඉස්සරහට යනවා නම් අපි ඔව් ඒ ප්‍රබලත්වය වෙන තැනින්ම තමයි නැවත වරහන අරින්නත් ඕනේ. වරහන අරින්නත් ඕනේ. වරහන වහනවා වගේම නියතිපත්තට පදයට එහා පැත්තෙන් අපි නැවත වරහනක් ඇරලා සංකේතකරණයන් ටික ඉස්සරහට කරගෙන යන්න ඕනේ. එන්න මීට වඩා දිගට තිබුණොත් එහෙනම් ඔන්න ඔය කියන ක්‍රමවේදය තමයි පුතේ අපි මේ සංකේතකරණය ඇතුලේ අනුගමනය කරන්න ඕනේ. ඒතර අපි කතා කරා වාක්‍ය විචල්්‍ය තාර්කික නියතිපද වරහන් භාවිතය ඒ වගේම මේකේ තියෙන ප්‍රධාන රීති හතක් කියලා දුන්නා 99%කට වඩා වැඩියෙන් වාට සංකේතකරණය කරන්න පුළුවන් ওই ටික භාවිතා කිරීම තුළින් ඊට අමතරව ප්‍රබලත්වයේ මත වරහන් භාවිතා කිරීම ඒ කියන මූල ධර්මයන් ටික කියලා දුන්නා. එහෙනම් ඔය හරහා අපිට ඕනිම සංකේතකරණයක් කිරීමේ අවස්ථාව තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව ඔයාලට ඕනිම සංකේතකරණයක් ඔය හරහා සිදු කරන්න පුළුවන්. එතකොට බලමු අපිට පේපර් වලදී අහුවෙයි මේ ටියුට් එකේ අහුවෙයි. ඒකට ටික අපි කරාට පස්සේ ආයිත් තවදුරටත් සංකේතකරණය පිළිබඳව ගැටලුවක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. එහෙමනම් අපි එතනින් වැඩේ අවසන් කරනවා. ඒ ටික බලා ගන්න සංකේතකරණය. එතකොට තවත් ගැටලු තියෙනවා අපි ඉස්සරහදී කතා කරමු. හරි එහෙමනම් අපි අද දවසේ වැඩ ටික අවසන් කරනවා. එහෙමනම් ඔයාලට සිළුමුදා වැඩ ටික හොඳට කරගෙන යන්න. ජය වේවා. ආයුබෝවන්.